අද දිනේදී නුවරඑළිය ප්‍රදේශයේදී පාසල් දරුවන් ලංගම් බස් රථයකට ඇතුළු වෙච්ච අවස්ථාවේදී ඒ පාසල් දරුවන්ට බස් රථයෙන් බැහැලා යන්න කියලා ඒකේ වැඩ කරපු කොන්දොස්තර මහත්මයෙක් කරපු ප්‍රකාශයක් එක්ක සමාජ මාධ්‍යවල යම්කිසි විශාල සංවාදයක් තිබෙනවා ඒ අසාධාරණ සැලකීම ගැන. ඔබතුමා දන්නවා අපි තීන්දුවකුත් ගත්තා සියලුම සීසන් සහිත දරුවන් සහ සීසන් සහිත මගීන් අනිවාර්යයෙන්ම ලංගම බැස් වලින් බඳව ගන්න ඕනි මේ බාර ගන්න ඕනි කියලා. අපි දැනුවත් කරන්න කැමතියි එම ලංගම නිලධාරි මේ ඉහළ කළමනාකාරීත්වය විසින් එම කොන්දොස්තර මහත්මයාව සියලු රාජකාරී වලින් ඉවත් කරලා තිබෙනවා. පරීක්ෂණ ඉවර වෙනකල් ඔහුව නැවත වැඩවලට යොදවන්නේ නැති බව උන් තීරණය කරලා තිබෙනවා. ඒ නිසා අපි දැනට ඒ අකටයුතු ලෙස කටයුතු කරපු පුද්ගලයාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ආරම්භ කරනවා. බොහොම ස්තුතියි. එහෙම කියන්න ඔය බහින්ද බස් එකෙන් ඔයා ඔයා බස් එක නේ සීටි බස් එක ඔයා බස් එක නේ මගේ තමයි නැත්තම් උඹලගේද මේක මේ ගවර්න්මන්ට් බස් ආන්නේ ගවර්න්මන්ට් වලට ගවර්න්මන්ට් බස් එක මම සීසන් ගාවට සල්ලි දුන්නා එපා මේ බලයන් එල්ලා බස් එකේ ප්‍රෙස් උන නාගන්න රටේ තොටේ සිදුවන උණුසුම් පුවත් දැන ගැනීමට අභිමානී ව්ලොග්ස් YouTube channel එක අදම subscribe කරන්න. බොහොම ස්තුතියි.